ජීවිතයේ ඓතිහාසික දෙයක් දළදා වහන්සේ වඳින එක. යන්න බැරි වුණත් ගෙදරදීන් සාදුකාර දිදී බලාගෙන ඉන්න. මිනිසුන්ට සෙත් පතන්න මේ දවස්වල වැස්සෙන් කරදරයක් වෙන්න එපා කියලා හිතන්න. අනේ මේ මිනිස්සුන්ගේ ගිමන් නිමණ්ඩ සීතල සුළඟහමත්වා කියලා හිතන්න. මේ මිනිස්සුන්ට බඩගින්න දැනෙන්න එපා කියලා හිතන්න. පිපාසය දැනෙන්න එපා කියන්න. මේ මිනිස්සු දළදා වහන්සේ දකිත්වා කියලා හිතන්න. මේ මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ පිහිට වෙත්වා කියලා හිතන්න. පින්වතුනි, එදා උක්කෙතක උග්ගස් කපන කුඹුරක එක තරුණෙක් උග්ගහක් කපාගෙන තමන්ගේ අයියටත් දෙන්න කියලා හිතාගෙන පාරේ එනවා. එනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා. පසේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ අර උග්ගහ පූජා කරන්න හිතුණා. මෙයන් පූජා කළා. උක්පැණි වලින් පාත්‍රේ පිරුණා. මෙයා ප්‍රාර්ථනා කළා දෙව් මිනිස් සැප කෙලවර මටත් අමා ධර්මයේ අවබෝධ වේවා කියලා එතුමා පැතුවා. දැන් ඊට පස්සේ අයියා ළඟට ආවා. අයියා කිව්වා මලයා කොහේ ඉඳලා? උක්කෙතේ ඉඳලා. ඉතින් ඔහේ උක්කෙතේ ඉඳලා එනකොට මේ උග්ගහක් ගෙනාව නැtei කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ගෙනාවා. කෝ? ඒක සාන්ත මනසක් තියෙන සන්තින්ද්‍රිය තියෙන බිමට යොමු කරපු ඇස් තියෙන සුන්දර ශ්‍රමණයන් වහන්සේ නම මුණ ගැහුණා. මං ඒ ශ්‍රමණයන් වහන්සේට පූජා කළා. අයියන්ඩි ඔහෙත් ඒ පින අනුමෝදන් වෙන්න කිව්වා. සාදු සාදු කියලා අනුමෝදන් වුණා. මල්ලිට කිව්වා මල්ලයා ඔබ කලේ ඊටමත් උතුම් දෙයක්. ශ්‍රමණයන් වහන්සේ නමකට පූජා කළා. අනේ මම අනුමෝදන් වෙනවා. මට ඉක්මනින් මේ සසර දුකින් නිදහස් වෙන්න හේතු වේවා කියලා වැතුවා. දැන් මං කියන්නේ මේක. ඒ පිනෙන් ඒ සහෝදරයෝ දෙන්නම සුගතියේ ඉපදුණා. ඊළඟට පහළ වුණේ විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය. මීට කල්ප 91කට කලින්. ඒ 91කට කලින් පහළ වුණ ශාසනයේ අර දෙන්නම අයියා මලෝ වෙලා ඉපදුණා. ඒකෙන් අර යම් කෙනෙක් ඉක්මනින් අමා මහ නිවන ලැබෙන්න ඕන කියලා පැතුවද එයා මහාන වෙලා විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උතුම් වූ අරහත්වයට පත් වුණා. දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් ලැබුට පසුපු කෙනා ඒ බුද්ධ ශාසනයේ සිටුවරෙක් වෙලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. නිවන් දැක්කේ නැහැ. ඊළඟට කල්ප 31ක් බුදවරු නැහැ. සිකී වෙස්සපු බුද්ධ ශාසනයෙන් නිවන් දැක්කේ නැහැ. ආය කල්ප 30ක් බුදවරු පහළ වුණේ නැහැ. මේ මහ භද්‍ර කල්පේ පහළ වුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් නිවන් දැක්කේ නැහැ. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් නිවන් දැක්කේ නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් නිවන් දැක්කේ නැහැ. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ කාලේ මහා සිටුවරයෙක් වෙලා ජෝතික සිටුවරයා වෙලා පස්සේ කාලේ පැවිදිව අමා මහ නිවනින් සැනසුණා අරහත්වයට පත් වුණා. මම කියන්න ගියේ මේක ඒ තමයි මෙයා තමයි උග්ගහ දන් දුන්න කෙනා. මෙයා තමයි පසේ බුදුරජාණන් වහන්සේ දැක්ක කෙනා. එයා ආව අපේ බුද්ධ ශාසනය දක්වාම. අර අයියා බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ. උග්ගහ අතින් අල්ලලා පූජා කළේ නැහැ. හැබැයි හිතට එකඟවම සාදු කියලා අනුමෝදන් වුණා. අනුමෝදන් වෙච්ච කෙනා ඉක්මනින් නිවන් දැක්කා. පින්වතුනි පිනක් කරනවට වැඩිය අමාරුයි අනුමෝදන් වෙන එක. මම මේ කියන්නේ දලදා වඳින්න යන්න බැරි වුණත් ගෙදරදීන් හරි සාදුකාර දිදී අනුමෝදන් වෙන්න. කුණු හොයන කුණු කපුට වෙන්න එපා. ඕන්න පොලිම වැඩි ගියා නම් අපිටත් ඕක ASCII ඉන්න වෙන්නේ. ඔන්න කට්ටිය කියනවා ලැබුණ නැල්ලු කෑමවත්
වතුරවත් ලැබුණ නැල්ලු. ඔව් අන්න යන්න තැනක් නැතුව අන්න ගේට්ටුවෙන් පැන්නලු. නංගී අපි ගියා නම් අපිටත් ඔහොම කරදර නේද? කියලා කුණු හොයන සෙට් එකක් වෙනම ඉන්නවා. ඩස්පින් දාලලු හැමදැනම ඔන්න දළදා වඳින්න තියන්නේ ඔන්න රණ්ඩු වෙනවා අර කුණුම හොයනවා. දැන් අඟුලිමාල නිවන් දැක්කේ සුදු ඇඳගෙන මල් වට්ටියක් ඔළුවේ තියාගෙන ගිහිල්ලාද? මිනී මරමරා යන පාරක බුදුන් හම්බ වුණේ. කුණු හොයන්න එපා. සංසාරේ කුණු අදින කුණු කපුටෝ වෙලා ඉපදෙයි. හොරුයි හැදිච්ච කුණු කන කැහැටු බල්ලෝ වෙලා ඉපදෙයි. කුණු හොයන්න එපා. දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පානවා. ඒ යන ගමනේ මිනිසුන්ගේ ස්වභාවවල් ප්‍රකට වෙනවා. සමහර ඉක්මනට තරහා යනවා. ඔය යන පාරෙම තරහත් යනවා. නමුත් තරහා යරන් හරි යන්නේ බුදුන් දකින්නනේ. මිනිසුන්ට පිළිවෙලට ඉන්න පුරුදු නැහැ. ගම්වල මිනිසුත් එනවා, නගරේ මිනිසුත් එනවා, තේරෙන මිනිසුත් එනවා, තේරෙන්නේ නැති මිනිසුත් එනවා, පෙරෙන අයත් එනවා, අන්ධ අයත් එනවා, අබ්බගාත අයත් එනවා, ඇවිදින අයත් එනවා, උගත් අයත් ඉන්නවා, නූගත් අයත් ඉන්නවා. මේ මිනිසු එක එක විදියට ප්‍රකට වෙනවා. හැබැයි ওই සියලු දෙනාම දළදා සමිඳු දැකලා සාදුකාර පවත්වනවා. අපේ බුදුන් අපි දැක්කා කියලා අඬනවා. මැරුණත් කමන්නේ කියලා හිතනවා. දළදා සමිඳු දැකලා මැරුණත් කමන්නේ කියලා හිතෙනවා. මේ දවස්වල ওই දළදා වන්දනාවේ තියෙන කුණු ඒ කුණු හොයන්න යන්න එපා. ඔයාලා මල් ආසනයක් වෙන්න කුණු බක්කියක් වෙන්න නැතුව මල් ආසනයක තියන්නේ මල් විතරයි. කුණු තිබ්බත් අයින් කරනවා මල් ආසනේ. කුණු බක්කියට දාන්නේ කුණු විතරයි. මෙතරම් අවුරුදු 16කට පස්සේ කවුද දන්නේ තව අවුරුදු 16ක් අපි ඉඳීද කියලා?